Hello everyone. ක්ලාස් එක එහෙනම් ස්ටාර්ට් කරමු. අද ඔයාලට කියලා දෙනවා WH question හැමදාම ඉගෙන ගන්න ටික නෙමෙයි. ඊට එහා ගියපු දෙයක්. WH question 40කට ආසන්න ප්‍රමාණයක් අද ඔයාලට කියලා දෙනවා. නෝට් එකක් දාගන්න පිළිවෙලට වැඩේ කරගෙන යමු අපි. හරිද? ඉවසීමෙන් අහගෙන ඉන්න. ලස්සනට පැහැදිලිව කියලා දෙන්න. හැමදාම ඔයාලා ඉගෙන ගත්තේ what, where, when, why තව මොනවද ඉගෙන ගත්තේ ළමයි ඔයාලා? how ඔන්න ඔය වගේ මේ තව දෙක තුනක් ඇඩ් වෙනවා. ඉතින් ඔන්න ඔය වගේ ටිකක් තමයි ඔයාලා හැමදාම ඉගෙන ගත්තේ. අද ඔයාලට ඊට එහා දෙයක් මම කියලා දෙනවා. හැමදාම මේ ටික විතරක් ඉගෙනගෙන මදි ඔයාලට ඉංග්‍රීසි කතා කරන්න, ලියන්න, කියන්න හැම දෙයකටම මේ වචන ටික මදි. හරිද? මම ඒ ආශ්‍රයෙන් එන තවත් වචන රාශියක් කියලා දෙනවා. ඔයා ඒ ටික හොඳට අහගෙන පිළිවෙලට නෝට් ඩවුන් කරගන්න. රයිට්. එහෙනම් අපි බලමු ඉස්සෙල්ලාම ඔයාලා දන්න එකෙම පටන් ගමු. what කියනවා මොකද්ද ළමයි? මොකද්ද? right. ඔයාලා ඕක දන්නවනේ ඉතින් නේද? ඔයාලා ඕක දන්නවා. හරි කමන්නේ. ඊළඟ වර්ඩ් එක what else? what else? මොකද්ද ළමයි what else කියන්නේ? what else? what else? වෙන මොනවද? වෙන මොනවද? වෙන මොනවද? ඔයාලා ළමයි ලස්සනට ලියන්න හරිද? what else කියනවා වෙන මොනවද? තව එකක් ගත්ත හැකි තවත් මොනවද? ඔයාලා ළමයි ලස්සනට ලියා ගන්න හරිද? පාට පෑන් පාවිච්චි කරලා ලස්සන නෝට් එකක් දා ගන්න ඕනේ හරි? මෙන්න මේවට ඔයා දැන් ගෙදර ඉඳන් කරන්න ඕනේ මේවට එක්සැම්පල්ස් හදන්න ඕනේ. ඔයාලට පුළුවන් වෙන්න නම් එක්සැම්පල්ස් හදන්න ඕනේ. නැතුව මේක මම ඔයාලට කියලා දුන්නා කියලා ඔයාලට එකපාර පුළුවන් වෙන්නේ නැහැ. හරිද? ඔයා මේකට එක්සැම්පල්ස් හදලා මට ෆොටෝ එකක් ගහලා දාන්න WhatsApp එකට. WhatsApp නම්බරය දෙන්නම් ඔයාලට. රයිට්. ඊට පස්සේ මම ඔයාලව group වලටත් ඇඩ් කරන්නම්. හරි. ඊළඟ එක what about? what about කියනවා කුමක් ගැනද? what about කියනවා කුමක් ගැනද? හරි. ඊළඟ එක what time? what time කියනවා මොන වෙලාවේද? මොන වෙලාවේද? what time කියන මොන වෙලාවේද? මේවා ක්ලාසස් වල විතරයි එක්ක කියලා දෙන්නේ නැත්නම් සමහර ක්ලාසස් වල එහෙමවත් කියලා දෙන්නේ නැහැ. හරිද? ඉතින් මම ඔයාලට ඔක්කොම ෆ්‍රී කියලා දෙනවා. හරි හොඳට ඉගෙන ගන්න. මේවා හැමතැනම නැහැ. YouTube එකේ ගොඩක් තැන්වල නැහැ. හරි? ඔයාලට හැමදාම දකින්න තියෙන්නේ what where why ඔය වචන ටික විතරයි. හරිද? ඉතින් ඊට එහා දෙයක් තියෙනවා. ඊළඟ එක for what? කුමක් සඳහාද? for what කියනවා කුමක් සඳහාද? ඊළඟ එක what kind of? what kind of කියන්නේ what kind of මොන වර්ගයේද? මොන වර්ගයේද? දැන් මේ WH question කියලානේ කියන්නේ. ඒතර අනිවාර්යෙන් ප්‍රශ්නාර්ථයක් තියෙන්න ඕන ළමයි. හරිද? ඒක අමතක කරන්න එපා ඔයා. හරි. ඊළඟට ඔයා දන්නවා මේකත් how? how කොහොමද? how කොහොමද? ඔයා මේක දන්නවනේ. හරිද? මෙතනින් එහා තියෙන ටික තමයි ඔයා දන්නේ නැත්තේ. හරි. how කොහොමද? ඊළඟට how often? how often? මේක ළමයි කියන how often කියලා කියන. හරිද?
how often කොච්චර කාලයකට සැරයක්ද කොච්චර කාලයකට සැරයක්ද ඔයාට ඔන්න එක්සාම්පල් එකක් ඔන්න මේ ඔයාගේ කොච්චර කාලයකට සැරයක්ද නේ අන්න එහෙම වාක්‍ය හදන්න පුළුවන් ඔයාලා ඉංග්‍රීසි වලින් හදලා දාන්න මේවට හැම එකකටම ළමයි මේ එක වාක්‍ය ගානේ හදන්න ඕනේ හරිද නැත්තම් ඔයාට නිකන් මේක ලියාගත්ත කියලා පුරුදු වෙන්නේ නැහැ අනිවාර්යෙන් ඒ දේ කරන්නම ඕනේ හරි how old අපි දන්නවනේ ඒක න මොකක්ද how old කියන්නේ වයස කීයද කියලා නේ අහන්නේ අපි how far is it පුළුවන් නම් කියන්න ළමයි how far is it කියනවා කොච්චර දුරද කොච්චර දුරද ඊළඟට how many කියනවා ළමයි ගණන් කරන්න පුළුවන් දෙයක් නම් අපිට අපි ගණන් කරන්න පුළුවන් දෙයක් නම් how many කියලා තමයි පාවිච්චි කරන්නේ කොපමණද නැත්තම් කීයද අපි how many කියන එක භාවිතා කරන්නේ ළමයි ගණන් කරන්න පුළුවන් දෙයක් වෙනුවෙන් මොකක් හරි දැන් හිතන්නකෝ මේ පෑන් දෙකනේ ඒතර how many pans එතකොට මෙන්න මෙහෙම ගණන් කරන්න පුළුවන් මේක ගණන් කරන්න පුළුවන් ළමයි දැන් අපිට වතුර බෝතලයක වතුර කොච්චරක් තියෙනවද කියලා ගණන් කරන්න බෑනේ හරි එතකොට ඒකට භාවිතා කරන්න ඕන එකත් මම ඊළඟට කියලා දෙන්නම් හරිද අසන් ලියා ගන්නලා හරි ගණන් කරන්න පුළුවන් ඒවට අපි භාවිතා කරනවා how many කියලා හරි ඊළඟට how much how much කියනවා ගණන් කළ නොහැකි ඔයා කඩේකට ගිහිල්ලා බඩුවක් ඉල්ලද්දි මොකක් හරි දෙයක් ඉල්ලද්දි අපි භාවිතා කරනවා මෙන්න මේ how much කියන එක how much කියනවා කොච්චරක්ද ඒක අපි භාවිතා කරනවා ගණන් කළ නොහැකි right අකුරු නම් පැතයි කමන්නේ හරි how කියනවා එතකොට කොහොමද how often කියනවා කොච්චර කාලයකට සැරයක්ද how old කියනවා වයස කීයද how far is it කියලා අපිට භාවිතා කරන්න පුළුවන් කොච්චර දුරද ඊට පස්සේ how many කියනවා කොපමණද කීයද ඒ කියන්නේ ගණන් කළ හැකි දේවල් වලට භාවිතා කරන්න පුළුවන් how much කියනවා කොච්චරක්ද ඒ කඩේකට ගිහිල්ලා බඩුවක් ගද්දි හරි අපි ගණන් කරන්න බැරි දෙයක් වෙනුවෙන් අපිට ඒක භාවිතා කරන්න පුළුවන් හරි තව එකක් කියලා දෙන්නම් how long කියන්නේ මොකද්ද how long කියනවා කොච්චර කල්ද how long කියලා කියනවා කොච්චර කල්ද ඊළඟට ඔයාලා දන්න එකක් කියලා එකක් where කියනවා කොහෙද where එතනින් එහාට තියෙන ටික තමයි ඔයාලා දන්නේ නැත්තේ හරිද ඔය ටික දන්නවා ඔයා කොහොමද ඊළඟ එක how much කියනවා කොච්චරද how much කියනවා කොච්චර කාලයකටද how long කියනවා කොච්චර කාලයකටද how long කියනවා කොච්චර කාලයකටද how much කියනවා කොච්චර කාලයකටද how long කියනවා කොච්චර කාලයකටද how much කියනවා කොච්චර කාලයකටද how long කියනවා කොච්චර කාලයකටද how much කියනවා කොච්චර කාලයකටද how long කියනවා කොච්චර කාලයකටද how much කියනවා කොච්චර කාලයකටද how long කියනවා කොච්චර කාලයකටද how much කියනවා කොච්චර කාලයකටද how long කියනවා කොච්චර කාලයකටද how much කියනවා කොච්චර කාලයකටද how long කියනවා කොච්චර කාලයකටද how much කියනවා කොච්චර කාලයකටද how long කියනවා කොච්චර කාලයකටද how much කියනවා කොච්චර කාලයකටද how long කියනවා කොච්චර කාලයකටද how much කියනවා කොච්චර කාලයකටද how long කියනවා කොච්චර කාලයකටද how much කියනවා කොච්චර කාලයකටද how long කියනවා කොච්චර කාලයකටද how much 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 කියනවා කො
where else where else කියනවා පුළුවන් නම් කියන්න මම ඔයාලට what කියන එකේදී කියලා දුන්නා what else කියන්නේ මොකක්ද කියලා. එහෙනම් where else කියනවා වෙන කොහෙද? වෙන කොහෙද? හරි. ලියා ගන්නකො. හරි. ඊළඟ එක බලමු. from where from where from where from where from where කියනවා කොහෙන්ද කොහෙන්ද කැතයි ළමයි ඒක කොහෙන්ද පාට පෑන් වලින් ලස්සන ලියා ගන්න ඕනේ හරිද from where right ඊළඟට to where to where from where කොහෙන්ද නම් to where කියන එක ඔයාලට හිතාගත්තයි කොහෙටද to where කොහෙටද එයාට එක්සාම්පල් හදන්න ළමයි අනිවාර්යෙන් හරිද ඔයාට ඉංග්‍රීසි කතා කරන්න ලියන්න කරන්න පුරුදු වෙන්න ඕන නම් මේවට එක්සාම්පල්ස් හදන්න අපි ක්ලාස් එකේදී මේ WH question පිළිබඳව දෙපාරකට වඩා කතා කරනවා සහ දීර්ඝව කතා කරනවා මේක ෂෝට් වීඩියෝ ගන්න ඔයාලට දෙන ඉක්මනට ඔයාලට කියලා දෙන්න ඕනේ මේක කරන්නේ හරිද ඔයාලට දීර්ඝ පැහැදිලි කිරීමකුත් එක්ක ඕන නම් තවත් කමෙන්ට් එකක් දාන්න අනිවාර්යයෙන් හරිද දන්න යාළුවන්ට ෂෙයා කරන්න අපි ක්ලාස් එකේදී මේවා සම්බන්ධව දීර්ඝව පැහැදිලි කරලා මේක ගැන ගොඩාක් දේවල් කතා කරන්න තියෙනවා හරිද මේ වචන විතරක් දැනගත්තට මදි ඔයා ඒවත් කියලා දෙන්නම් මම ඉස්සෙල්ලා මේ ටික අපි පිළිවෙලට ඉගෙන ගමු හරිද හරි ඊළඟ එක where about කියන්නේ කොයි හරියද where about කොයි හරියද ඔයා දැන් කොයි හරියද ඉන්නේ කියලා අහන්නේ කොයි හරියද where about කොයි හරියද ඉතින් ඔය වගේ ගොඩාක් දේවල් තියෙනවා කතා කරන්න අපේ channel එක අනිවාර්යෙන් බලන්න මම තවත් දේවල් ඔයාලට කියලා දෙන්නම් හරි අපි ඊළඟ ටික බලමු ඊළඟට වෙන් වලින් පටන් ගන්න වෙන් කියන්නේ මොකක්ද කියලා දන්නවනේ ඔයාලා වෙන් කියන එකේ තේරුම දන්නවනේ ලියා ගන්න වෙන් කියලා වෙන් කියනවා කවද්ද right ඔයා ඔක දන්නවා ඊළඟ එක when else right දැන් කියන්න බලන්න දැන් ඔයාලට මම දෙපාරක් කියලා දුන්නා හරිද when else කියන්නේ මොකද්ද එතකොට තනියම කියන්න when else කියන්නේ වෙන කවද්ද මේ ලේසි ඔයාට මතක තියාගන්න ලේසි එකම පැටර්න් එකක් තියෙන තේරෙනවනේ දැන් නේද හරි when else කියන්නේ වෙන කවද්ද ඊළඟට by when by when කියනවා කවදා වන විටද by when කියනවා කවද වන විටද එක්සාම්පල් එකක් කියන්න බලන්න by when
by when කවද වෙන විටද කවද වෙන විටද මට අර ගත්ත සල්ලි ටික දෙන්නේ by when එහෙනම් ඔයා මේ ටික දන්නවනේ ඊළඟ එකට යමු අපි ඊළඟ එකත් ඔයා දන්න එකක් who කියනවා කවුද who කියනවා නරි නෙමෙයි හරිද who කියනවා කවුද ඒකලමයි කැතයි වගේ නේද who කියනවා කවුද කමන්නේ ලියා ගන්න ඔයාලා ලස්සන ලියා ගන්න හරිද ඊළඟට මොකද්ද මේකමයි who else දැන් කියන්න බලන්න තේරුම මේක දිහා බලලා වෙන කවුද වෙන කවුද right ඊළඟට whom ලස්සන වචනයක් whom කියනවා මොකද්ද whom කියනවා කාවද whom කියනවා කාවද රෙඩ් පෙන් එකෙන් ලියපුවම පේනව නේද තමයි right ඊළඟට from whom sorry from whom කියනවා කාගෙන්ද from whom කියනවා කාගෙන්ද නැත්තම් කා විසින්ද කාගෙන්ද කා විසින්ද වගේ හරිද from whom හරි රෙඩ් පෙන් එකෙන් ලියද්දි මට හිතෙනවා පේන්නේ නැතුව ඇති කියලා කමන්නේ මම කියනවනේ නේද හරි ලියද්දි ලියා ගන්න එහෙනම් හරි ඊළඟට to whom to whom කියනවා කාටද when කියනවා කවද්ද when else කියනවා වෙන කවද්ද by when කියනවා කවද වන විටද who කියනවා කවුද නරි නෙමෙයි who else කියනවා වෙන කවුද whom කාවද from whom කාගෙන්ද කා විසින්ද to whom කාටද right පැහැදිලි ඇති මං කියලා දුන්නේ ඒවා හරිද example හදන්න එහෙනම් අපි යමු ඊළඟ ටිකට මේ YouTube එකේ දාන වීඩියෝස් ලියා ගන්න වෙනම පොතක් තියාගන්න ඊළඟට about whom මොකද්ද ළමයි about whom කියන්නේ මොකද්ද about whom කියන්නේ කා ගැනද කා ගැනද කා ගැනද about whom කියනවා කා ගැනද තවත් අර කා විසින්ද කියලා කියන්න පුළුවන් by whom ඔයා
කා විසින්ද කියලා පාවිච්චි කරනවා නම් by whom කියන එක දාන එක හොඳයි. හරිද? අරකෙත් තේරුම ඒ වගේ යන එකක්. හරිද? ඒ හා සමාන දෙයක්. හරි. ඊළඟ එක for whom කියනවා කාටද? 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 තව එකක් ගන්න පුළුවන්. කා සඳහාද? whose? whose කියනවා කාගේද? කාගේද? whose father? කාගේ තාත්තද? whose father? කාගේ තාත්තද? නේ? whose father? whose father? කාගේ තාත්තද? තව එකක් ලියමු අපි. whose book? කාගේ පොතද? කාගේ? ඔන්න මම ඒකට නම් උදාහරණ ටිකකුත් ඔයාලට කියලා දුන්නා. හරිද? ඔයාලා තව ටිකක් හදලා දාන්න මට. හරිද? අනිවාර්යෙන් මේ වගේ එක ගානේ හදන්න ඕනේ. අට්ටුම එක ගානේවත් හදන්න ඕනේ. අපි මේක කරන්න ඉස්සෙල්ලා මේ ටික කියලා දීලා ඊට පස්සේ අපි මේවා ගැන වෙනම සාකච්ඡා කරමු. හරිද? තව වීඩියෝ එකකින් වෙනම සාකච්ඡා කරමු. අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න මේ කියලා දෙන ඒවා තේරුණා නම් ඔයාලට අලුත් නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න මේ වගේ වීඩියෝස් දිගටම ඕන්න. හරි. WHICH which කියනවා කොයි මොන which one කොයි එකද which one කොයි එකද which one කොයි එකද තව එකක් කියලා දෙන්න which girl example එක which girl කොයි ගෑනු ළමයාද which girl එකක් තෝරන ලියන්න which girl කොයි ගෑනු ළමයාද නැත්තම් මොන ගෑනු ළමයාද හරිද which girl මොන මේසේ උඩද කියලා කොහොමද කියන්නේ on which table මොන මේසේ උඩද කියලා කොහොමද දන්නේ on which table මම ලියන්න ඕනේද on which table මොන මේසේ උඩද මොන මේසේ උඩද අපි අහන්නේ මොන මේසේ උඩද අර මගේ පෑන තිබ්බේ මගේ පොත තිබ්බේ මොන මේසේ උඩද කියලා අහන්නේ හරිද ළඟම තියාගෙන අහනවා මොන මේසේ උඩද මන් තිබ්බේ මොන තැනකද තිබ්බේ කියලා අහන්නේ අන්න ඒ විදිහට අහන්න පුළුවන් මේ පැටර්න් එකෙන් හරිද last one එක why last one එක why ඇයි why කියනවා ඇයි right එහෙනම් ඔන්න ඔයාලට 35ක් 40ක් 40කට ආසන්න ප්‍රමාණයක් වගේ කියලා දුන්නා හරිද අපි මේවා ගැන දීර්ඝව සාකච්ඡා කරමු ඉතින් ඔයාලට තේරුණා නම් හොඳයි නා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න යාළුවන්ට ෂෙයා කරන්න ලයික් එකක් දාන්න අනිවාර්යෙන් කමෙන්ට් එකකට මම හැම කමෙන්ට් එකම බලනවා රිප්ලයි කරනවා හරි තව මොනවාද ඔයාලට අපහැදිලි දැන් තියෙනවා නම් ඒවත් කියන්න ඒවත් මම පැහැදිලිව කියලා දෙන්න හිමීට කිසිම ප්‍රශ්නයක් නැහැ දැන් අපේ ක්ලාසස් වල ගත්තාම අලුත් බැච් එකක් මේ මාසේ ඉන්ටෙක් එකක් තියෙනවා එතකොට මේ බැච් එකට සම්බන්ධ වෙන්න පුළුවන් හදිසියක් නැහැ හිමීට උගන්වන්නේ චූටි ළමයෙකුට උනත් තේරෙන්න හිමීට උගන්වන්නේ මුලක ඉඳන් උගන්වනවා මම ක්ලාසස් සම්බන්ධ වීඩියෝ එකක් ඊළඟට දාන්නම් ඔයාලට එහෙනම් බයි ළමයි